ලෝකයේ සාර්ථකම අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ කොහෙද කියලා කවුරු හරි ඇහුවොත් උත්තරේ වෙන්නේ ෆින්ලන්තේ. සාම්ප්‍රදායික විභාග සහ පීඩාකාරී ජීවන රටාවෙන් මිදිච්ච ෆින්ලන්ත අධ්‍යාපනය ඇත්තටම හරිම විශ්මයජනකයි. වයස අවුරුදු 7 වෙනකන් ළමයින්ට පාසලක් නැත්නම් දවසට උගන්වන්නේ පැය 4ක් විතරයි නම් ඒ වගේම වයස 18 වෙනකන් කිසිම ප්‍රධාන ජාතික විභාගයක් තියන්නේ නැත්නම් මේ රට කොහොමද ලෝකයෙන් හොඳම අධ්‍යාපන ක්‍රමයේ බවට පත් වුනේ? ගණිතය සහ විද්‍යාව විෂයන්ගෙන් ලෝකයේ ඉහළම ප්‍රතිඵල ගන්නේ කොහොමද? අද අපි කතා කරන්නේ ඒ පිටුපස තියෙන රහස ගැනයි. ෆින්ලන්තයේ අවුරුදු 7 වෙනකම් දරුවන්ව පාසල් නොයවන්නේ මුල් ළමාවියේදී මොළයේ වර්ධනයට වඩාත්ම සුදුසු වන්නේ සෙල්ලම් කිරීම සහ සමාජශීලී බව නිසායි. දවසකට පැය 4ක වැනි කෙටි කාලයක් පමණක් උගන්වන්නේ ළමයින්ගේ අවධානය උපරිමයෙන් පවතින නිසා වන අතර සෑම විනාඩි 45කටම පසුව ලැබෙන විනාඩි 15ක එලිමහන් විවේකයේ මගින් මනස නැවුම් කරලා දෙනවා. ඒ වගේම වයස 18 වෙනකන් ජාතික විභාග නොමැත්තේ තරඟකාරී පීඩනය නැති කිරීමට. එකම ජාතික විභාගයේ පැවැත්වෙන්නේ ද්විතීක අධ්‍යාපනයේ අවසානයේදී පමණක් වෙන අතර පන්ති කාමරය තුල දරුවාගේ ප්‍රගතිය නිරන්තරයෙන්ම ඇගයීමට ලක් කරනවා. එහෙමනම් ඔවුන් ගණිතය සහ විද්‍යාවෙන් ලෝකයේ ඉහළම තැනට ආවේ කොහොමද? ඒ සඳහා ඔවුන් භාවිතා කරන්නේ කටපාඩම් කරවීමේ සාම්ප්‍රදායික ක්‍රමය නෙවෙයි. සූත්‍ර පාඩම් කරවනවා වෙනුවට සැබෑ ජීවිතයේ ගැටලු විසඳීම, එහෙම නැත්නම් ප්‍රොබ්ලම් සෝල්විං සහ ප්‍රායෝගික පරීක්ෂණ මගින් සංකල්ප පැහැදිලි කරලා දෙනවා. ඊට අමතරව වෙහෙස කර ගෙදර වැඩ නොමැති නිසා දරුවන්ට නිදහසේ සිතන්නටත් විනෝදාංශවල යෙදෙන්නටත් කාලය ලැබිලා තියෙනවා. තරගකාරී ටියුෂන් සංස්කෘතියක් නොමැති නිසා සියලුම දරුවන්ට හිමි වෙන්නේ එකම මට්ටමේ උසස් නොමිලේ අධ්‍යාපනයක් විතරයි. මේ සියල්ලටම වඩා බලපාන ප්‍රධානම සාධකය වෙන්නේ ඔවුන්ගේ ගුරුවරුන්. ෆින්ලන්තයේ ගුරු වෘත්තියට පිවිසීමට පශ්චාත් උපාධියක්, ඒ කියන්නේ මාස්ටර්ස් ඩිග්‍රී එකක් අනිවාර්ය වන අතර සමාජයේ වෛද්‍යවරුන්ට හෝ නීතිඥයන්ට හිමිවන ඉහළම ගෞරවය ගුරුවරන්ටත් හිමි වෙනවා. අධ්‍යාපනය කියන්නේ ළමයින්ව පීඩනයට ලක් කරමින් තරඟ කරන එක නෙවෙයි කියලා ඔවුන් ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. ඔවුන්ගේ නිදහස සහ මානසික සෞඛ්‍ය සුරකිමින් දැනුම ලබා දීම බව ෆින්ලන්තය මුළු ලෝකයටම මේ මගින් පෙන්වලා දීලා තියෙනවා.